අපිට හැමදාම මෙහෙම ඉඳ සිද්ධ වෙන්නේ නැහැ දුවේ පුතේ. මේ හැම දෙයක්ම අපිට අතහැරලා යන්න සිද්ධ වෙනවා. අපිට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ අතරතුර භූමිකම්පාවක් වුණොත් මම O level වලට මෙච්චර රිසල්ට් අරන් තියෙනවා. A level වලට මෙච්චර රිසල්ට් අරන් තියෙනවා කියලා කතාවක් නැහැ. භූමිකම්පාවක් ආවොත් ඔයාලා ගාල්ල මාතර මූද පැත්තට ගිහිල්ලා ඉන්න වෙලාවක සුනාමියක් ආවොත් අපි අහවල් මේ වැදගත් මිනිස්සු අපි මෙහෙම ඉගෙනගෙන තියෙන්නේ ඒ කතා නෑ. සබහා ධර්මයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා දුවේ පුතේ ඌට වැඩිය කල්පනා කරන්න. ජීවිතය ගැන කල්පනා කරන්න. ඔයාලා කවුරුත් දැන් ෆෝන් පාවිච්චි කරනවා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ YouTube channel තියෙනවා. දවසට පැය භාගයක් හරි බණ ටිකක් අහන්න. හොඳ නරක ඉගෙන ගන්න. යාළුවෝ කොහොම වුණත් ඔයා නරක වෙන්න එපා. ඔයා සුරාවක් කියන එකක් පාවිච්චි කරන්න එපා. දුම් වැටි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. වැරදි වැඩ කරන්න එපා. හොඳට ඉගෙන ගන්න. දක්ෂයෙක් වෙන්න. පුළුවන් නම් මහාන වෙන්න. මහාන වෙනවා කියන එක ලේසි නෑ. එහෙනම් අඩුම තරමේ ඔයාලට තියෙන හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන් ධනෙන් ආඩ්‍ය වෙලා බුද්ධ ශාසනය වෙනුවෙන් විහෙර විහාර හදන්න. දම්පැන් දෙන්න, දන්සල් දෙන්න. ජීවිතේ කියන එක කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. සිල් ගන්නවා කියන එක වයසට යනකල් ඉන්න එපා. දැන් මේ නඳුල පුතා ඊළඟට මේ ඉස්කෝලේ නැති වුණ ඉමාසා දුව, කවිසා දුව මෙයාලා සමහරලාට වයසට ගිහිල්ලා සිල් ගන්න හිතුවනම් ඊට කලින් එයාලා මැරිලා ගියා. එයාලා දන්සල් දෙන්න හිතුවේ වයසට ගිහිල්ලා නම් ඊට කලින් එයාලා මැරිලා ගියා. එයාලා වටවන්දනාව යන්න හිතුවේ වයසට ගිහිල්ලා නම් ඊට කලින් එයාලා මැරිලා ගියා. ඒ නිසා බුදුන් වඳින්න අටම ස්ථාන 12ම ස්ථාන වඳින්න යන්න අවස්ථාවක් ලැබුණොත් ඒ වන්දනාව යන්න. සිරීපාදේ වන්දනාව යන්න. හොඳට වඳින්න. දානේ ගෙදරින් අරන් යනකොට පන්සලට ඔයාලා දානේ අරන් ගිහලා දානේ බෙදන්න. ඔයාලගේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට තමන්ගේම අම්මා තාත්තට වගේ ගරු කරන්න. ගුරුවරුත් එක්ක අනවශ්‍ය විහිළු තහළු වලට යන්න එපා. ගුරුවරුත් එක්ක අනවශ්‍ය කෝලම් නටන්න යන්න එපා. ගුරුවරුන්ට සලකනකොට අපි ඇත්තටම ගුරුවරුන්ගෙන් හොඳට ගුටි බැට කාලා අපි හැදුණා. ගුරුවරුන්ට අපි ගරු කළා. ඒ නිසා අපිට මගේ මහාන ජීවිතේ මට හොඳම ගුරුවරයෙක් මට ලැබුණා. ඒ නිසා අනාගතේ ඔයාලට හොඳ කල්යාණ මිත්‍රයෝ ලැබෙයි. දැන් ඉන්න ඔයාලගේ ගුරු මෑණිවරුන්ට පියවරුන්ට ගරු කරන්න. පැහැදිලිනේ? ඉතින් ඉගෙන ගන්න වෙලාව ඉගෙන ගන්න. එච්චරයි ඉතින් කියන්න තියෙන්නේ. දශක 10 මතක තියාගන්න. අපි කොච්චර hina වෙලා හිටියත් අපිට අවසානයේ ඇඳට වැටෙන්න වෙනවා. ඕකයි කියන්න සිද්ධ උනේ. මන්ද දශකය, කීඩා දශකය, වන්න දශකය, බල දශකය, පඤ්ඤා දශකය, හානි දශකය, ඊළඟට පබ්බහාර දශකය, ඊළඟට වංක දශකය, මෝමෝහ දශකය, සයන දශකය. ওই දශක 10 පොඩ්ඩක් කල්පනා කරන්න. ඉතින් ඒ නිසා මේ දූල පුතාලා හොඳ ආදර්ශයකට ගන්න මේ අපේ ජීවිතේ අනිත්‍යයි කියන එක මේ දරුවන්ගේ මරණයත් එක්ක. ඒ නිසා ඔයාලා අවසානයේ මේ ලෝකයෙන් සමුගන්නකොට හිස් අතින් මැරෙන්නේ නැති වෙන්න. ජීවිතේට යමක් එකතු කරගත්ත දරුවෝ විදියට මැරෙන විදියට පරලොව අයහපතක් නොවෙන්න උපදෙස් ටිකක් තමයි ඔය දුන්නේ. ඉතින් මේ රැස් කරගත්ත සියලුම පින් බලය මේ තමයි ධර්මය අහලා අපි ධර්මයේ දේශනා කරලා කේ.එම්. උදුල යසස්ශ්‍රී කුරුප්පු පුතාට ඒ දරුවට පින්දීම මුල් කරගෙන මේ පින්කම කළේ. පුතාටත් ඉමාසා දුවටත් කවිසා සෙව්මිනී දිනටත් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. මෙවැනි අකල් මරණ සහිත සංසාරයෙන් නිදහස් වෙන්න මේ පින්
හේතු වාසනාම වේවා.